හයි මම විමාක ඉතින් ඔයාලා බලන්න ඇති මොකද මම මේ ටිකේ මගේ අප්ඩේට්ස් නැත්තේ සහ මොකද මට උනේ කියලා චුට්ටක් කරදර ටිකක් වුණා. ඒ කියන්නේ ඩෙන්ගු ෆීවර් එකත් එක්කත් ෆයිට් කරන්න වුණා මට. මම මගේ මෙන්ටලි මට ගට් එක තිබ්බට වර්ක් කරන්න මේ මොහොතේදී ඒත් මගේ ડોක්ටර් මට කියලා තියෙන්නේ තව ටිකක් බ්‍රේක් එකක් ගන්න රෙස්ටිං පීරියඩ් එකක් අවශ්‍යයි කියන එක මත. සෝ එතකොට මම ඒ ડોක්ටර් කියපු දේත් එක්ක මම මේ ටිකේ ගොඩාක් නියුට්‍රල් යන්නේ. මොකද මේ ටිකේදී මට වර්ක් වයිස් පර්ෆෝම් කරන්න බැහැ. මොකද මගේ තියෙන හෙල්ත් ඉෂුව එකත් එක්ක. මට අහන්නත් සතුටුයි. ඒ කියන්නේ අපි කෝල් සෙන්ටර් එකෙන් ඒ වගේ දැන් ෆ්‍රන්ට් ඩෙස්ක් එකෙන් කිව්වා කිසිම කෙනෙක් අද තාක් වෙනකන් කම්ප්ලේන් එකක් මුකුත් කරේ නැහැ සහ එයාලා ඒක මාර විදියට අන්ඩර්ස්ටෑන්ඩ් කරා. හරිම නිහතමානී සතුටක් තියෙන්නේ. මොකද මේ වගේ සිටුේෂන් එකකට මම මුණ පාද්දී එතනදී ක්ලෑන්ස් මාත් එක්ක හිටපු විදිය. ඒ වගේම තමයි මම මෙන්ටලි ඕකේ. නමුත් ડોක්ටර් කියන්නේ තව ටික කාලයක් මට රෙස්ටිං පීරියඩ් එකක් අවශ්‍යයි. සෝ එතනදී මම ඒකත් හොඳ පැත්තට ගන්නවා පොසිටිව් පැත්තට. මොකද ඩේ ටු ඩේ ලයිෆ් එකේදී මේක අප්ඩේට් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. බියුටි ඉන්ඩස්ට්‍රි, හෙයාර් ඩ්‍රෙසින් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මේ ටයිම් එක මට ප්‍රොඩක්ටිව් දෙයක් කරගන්නවා වගේම මම අනිත් පැත්තට ඔයාලටත් මොනවා හරි ප්‍රොඩක්ටිව් දෙයක් ඩිලිවර් කරන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. ලංකාවේ මම දැකලා නැහැ ඇත්තටම විශේෂයෙන්ම ස්පෙෂලි බ්ලොන්ඩීස්ලට ඒෂියන් කන්ට්‍රීස් වල බ්ලොන්ඩීස්ලට කොහොමද මේ මේන්ටේනින් ප්‍රොසීජර් එක එහෙම නැත්නම් earlier බ්ලොන්ඩ් එකකට යන්න කලින් ප්‍රෙප් වෙන විදිය ඒ හැමදේම සහ පෝස්ට් කලර් ට්‍රීට්මන්ට් ප්‍රී කලර් ට්‍රීට්මන්ට් ගැන කිසිම දෙයක් මම අහලා නැහැ මෙච්චර කාලයකට කවුරුවත් කතා කරනවා. සෝ අලුත් දෙයක් මම try කරනවා ඒ කවුරුත් නොදකපු පැත්ත හරි ඩිරෙක්ෂන් එකකට හැමෝම ගෙනියන්න. සෝ මේක අපි බලමු. ඒ කියන්නේ මම සපෝට් එකක් දෙනවා ඔයාලට මේ කොහොමද මේ දේවල් කරන්නේ කියලා. කවුරුත් අර වැඩි කතා බහට ලක් වෙච්ච නැති පාර්ට් එකක් මේන්ටේනින් පාර්ට් එක. මම හිතනවා මම මේ දෙන තල්ලුව ඉස්සරහට හොඳ පැත්තකට යයි කියලා ගලාගෙන යයි කියලා. සෝ ලංකාවට අලුත් දෙයක්. stay tuned. මොකද්ද වෙන්නේ කියලා බලමු. බ්ලොන්ඩිස්ලා රෙඩි වෙලා ඉන්න. alright then bye see you again.